හොෂීකා සුදෝ එපා නටන්න අස නැහැ. කොල්ලෙක්ද කෙල්ලෙක්ද මේ? ඕනේද එපාද ඕනෙමෙද? තාලෙට කියන්නලු අපි තාලෙට කියමුද? කියමු බලන්න. ඕනේද එපාද හරි ජපනිස් වලින් කියමු. ජපනිස් වලින් කියමු. කෝ ඕනි කියන්නේ කොහමද? හරි අපි ඉගෙන ගමු. ඕන හොෂි. දැන් අපි තාලෙත් ගන්න ඕනනේ. එහෙනම් හොෂි දෙස්ක කියලා ගත්තොත් තාලෙ එන්නේ නැහැ. අපි ගමු හොෂිකා. ඕනේ නෑ. හොෂි ඊ කට් කළා. මොකක්ද දාන්නේ? කුණයි. එහෙනම් හොෂි කුණයි. අර ඕනෙමද කියන්නේ ඇත්තටම ඕනේද කියන හොන්තොනි හොෂිකා. කියමු මතකයිද? හොෂිකා හොෂිකුණයිකා හොන්තොනි හොෂිකා කියන්න. ඔයාලා කියන්න. මම ලියන්නම්. හොෂිකා මේ බලන්න ඔයා ඉගෙන ගත්ත දේවල් හොඳේ. හොෂිකුණයි කා හොන්තොනි හොෂිකා කියමු. හරි කියමු කට්ටිය. කෝ පටන් ගන්න. හොෂිකා හොෂිකුණයිකා හොන්තොනි හොෂිකා. හරිනේ? ඔයා ඉගෙන ගත්ත ග්‍රැමර් හොෂි දෙස්ක කියලා දාන්න බෑ. දැන් අපිට ඉස්සරහට එනවා කදෝකා කියලා පාඩමක්. කා කියලා පාඩමක්. ඒකෙදි මේක ඔයාලට තේරෙයි තව ටිකක්. ඕක කියන්න. සුදෝ එපා නටන්න අපි යමුකෝ ගෙදරට. අපේ අම්මා ඔයාට ආදරේ වේවි හරියට. මේක ගැහණු ළමයෙක් කෙවලා තින්නේ. වැඩේ බෑ. අස නැහැ. හොෂිකා හොෂිකුණයිකා හොන්තොනි හොෂිකා. ඉවරයිද?